ඉරානයේ අලුත් ආධ්‍යාත්මික naයකයා ප්‍රකාශයට පත් කළා. මේක යුද්ධයට බලපාන්නේ කොහොමද? ඇත්තටම මේ පත් කළේ ආධ්‍යාත්මික නායකයාද නැත්නම් ස්කේප් ගෝට් කෙනෙක්ද? මොකක්ද ඉරානය මේ කරලා තියෙන්නේ? ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළා පහුගිය දවසක ඉරානයේ අලුත් නායකයා පත් කරන්න ඕන ඉරානයේ නෙමෙයි. ඒක පත් කරන්නේ තමන්. උදාහරණයක් ගත්තාර රොඩ්රිගෝස් වෙනිසියුලාවේ. ඉතින් මේකට ප්‍රතිචාරයක් දුන්නා ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ඒ දවසේම. ඒ තමයි ඔබ ඉරානයේ නායකයා පත් කරන්න ඉස්සෙල්ලා නිව්යෝර්ක් නගරාධිපතිව පත් කරන්න කියලා. ඒකේ පොඩි සිම්බලික් කතාවක් තියෙනවා. නිව්යෝර්ක් නගරාධිපති පත් උනේ ඔහුගේ පක්ෂයෙන් නෙමෙයි ඩෙමොක්‍රැටික් පක්ෂයෙන්. ඒ වගේම අනිත් පැත්තට පත් උනේ මුස්ලිම් නායකයෙක්නේ. මේ දෙකම එක්ක ටිකක් පොඩි කින්ඩියක් දැම්මා. කොහොම නමුත් ඊළඟ දේශපාලන කතාවක් තියෙනවා මෙතන. ඒක තමයි කවුද මේ ඉරානයේ පත් වෙච්ච ආධ්‍යාත්මික නායකයා. ඊට කලින් අපි මෙහෙම එකක් කියන්න ඕන. මොකක්ද මේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා කියලා කියන්නේ? ඔබ දන්නවා ඉරානයේ පළවෙනි ආධ්‍යාත්මික නායකයා 1979 ඉරාන විප්ලවයෙන් පස්සේ පත් වුණා අයතුල්ලා අල් රහුල් ඛමේනි. අයතුල්ලා අල් රහුල්ලා ඛමේනි තමයි පළවෙනි ආධ්‍යාත්මික නායකයා. අවුරුදු 10ක් 89 වෙනකන් ඉරානය පාලනය කළා. ඊට පස්සේ පත් වුණේ අයතුල්ලා අල් ඛාමිනි. දැන් පහුගිය දවසක ජීවිතක්ෂයට පත් වුණු නායකයා. ඔහු 1989 ඉඳන් 2026 වෙනකන් වසර 40ක පමණ කාලයක් ඉරානයේ ආධ්‍යාත්මික නායකයා විදිහට හිටියා. මේ ඉරානයේ ආධ්‍යාත්මික නායකයා කියන්නේ එක්තරා විදිහකට සම්පූර්ණයෙන්ම නෙමෙයි. නමුත් ඔබට තේරුම් ගැනීමේ පහසුව සඳහා ඔහු අපිට සංසන්දනය කරන්න පුළුවන් මේ අපේ වගේ රටවල පාර්ලිමේන්තුව සහ විධායක ජනාධිපතිවරයාට. ඒ වගේම අනිත් පැත්තට සංසන්දනය කරන්න පුළුවන් පාප් වහන්සේ සහ එක්කත්. ඒකට ඔබට මේක තේරුම් ගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම මේ අපේ විධායක ජනාධිපති සහ අපේ පාර්ලිමේන්තුවත් එක්ක සංසන්දනය කරොත් ඉරානයේ තිබෙනවා පාර්ලිමේන්තුවක්. ඉරානයේ පාර්ලිමේන්තුවට മന്ത്രിවරු තෝරීපත් වෙන්නේ ඡන්දයෙන්. හැබැයි මේ ඡන්දය ඉල්ලන්න පුළුවන්කම. ඒ කියන්නේ කැන්ඩිඩේට්ලා තෝරා ගැනීමේ බලය. ඒ කියන්නේ එක්තරා විදිහකට ඔවුන්ගේ තිබෙනවා ඔහුගේ ආධ්‍යාත්මික නායකයා ඊළඟට තිබෙනවා පාර්ලිමේන්තුව මේ අතරමැද ව්‍යුහයක් තිබෙනවා ගාඩියන් කවුන්සිල් කියලා. මේ ගාඩියන් කවුන්සිල් එකෙන් ෆිල්ටර් කරනවා එක්තරා විදිහක අපි හිතමු චරිත සහතිකයක් කියලා. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි දෙයකට සුදුසුද නැද්ද කියද්දී සාමාන්‍ය මූලිකව අපිට නම් පොලිසියෙන් ග්‍රාම සේවකයන් චරිත සහතිකයක් දෙනවා. ඒ වගේ ඔවුන්ගේ මේ ගාඩියන් කවුන්සිල් එක මොහු ඔවුන්ගේ ආගමික විශ්වාසයන්ට සහ ඔවුන්ගේ රාජ්‍යයේ තිබෙන විශ්වාසයන්ට අදාළ වෙන සුදුසු පුද්ගලයෙක් කියලා ඔහු අනුමත කරන්න ඕනේ. මේක නිකන් එක්තරා විදිහකින් ගත්තාම අර මේ කොමියුනිස්ට් පක්ෂවල චීනයේ වගේ ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ වගේ. හැබැයි ඒ තරම්ම චීනය නම් කෙලින්ම පක්ෂ නම් කරනවානේ. මේක එහෙම නෙමෙයි. ඕන කෙනෙක්ට ඉල්ලන්න පුළුවන්. හැබැයි ඔහු අර කියන කවුන්සිල් එකෙන් ෆිල්ටර් වෙන්න ඕනේ. එහෙම ඉල්ලලා පාර්ලිමේන්තුවට තේරීපත් වෙන්න පුළුවන්. මේ මැතිවරණයෙන් තේරීපත් වෙන පාර්ලිමේන්තුවට නීති සකස් කිරීමේ ප්‍රතිපත්ති සකස් කිරීමේ ඒවා ක්‍රියාත්මක කිරීමේ බලය තියෙනවා අපේ පාර්ලිමේන්තුව ආකාරයටම. හැබැයි මේ පාර්ලිමේන්තුවෙන් සකස් කරන නීති පාර්ලිමේන්තුවෙන් ගන්න ප්‍රතිපත්තිමය තීරණ හැම එකක්ම යොමු කරන්න ඕන අර ගාඩියන් කවුන්සිල් එකට. ගාඩියන් කවුන්සිල් එක කියන එක පත් කරන්නේ සුප්‍රීම් ලීඩර් විසින්. සුප්‍රීම් ලීඩර් විසින් එහි 12 දෙනෙක් ඉන්නවා 6 දෙනෙක් පත් කරනවා. තව 6 දෙනෙක්ව ඔවුන්ගේ නීතිපතිවරයා ලෙස ඉන්න ජුඩිෂියරි එකේ ප්‍රධානියා විසින් පත් කරනවා. ජුඩිෂියරි එකේ ප්‍රධානියාව පත් කරන්නේ තාපහු ආධ්‍යාත්මික නායකයා නිසා. ඉතින් ඒකත් ඔහුගේම පත්වීමක් කියන්න පුළුවන්. කොහොම නමුත් මේ ගාඩියන් කවුන්සිල් එකෙන් අනුමත කරන්න ඕනේ. එතකොට ගාඩියන්ස් කවුන්සිල් එකට තිබෙන්නේ ඒවා උන්ගේ ආගමට සහ උන්ගේ රාජ්‍ය මූලික මූලධර්මයන්ට අනුකූලද නැද්ද කියලා ප්‍රතිපත්ති සලකා බලන්න. උදාහරණයකට දැන් අපේ පාර්ලිමේන්තුවේ යම් කිසි දෙයක් සම්මත කරාම පනතක් අපි කියවනවා පනත සම්මත කරන්න ඉස්සෙල්ලා අපි යවනවා නීතිපතිවරයාට ඒක අපේ ව්‍යවස්ථාවට ගැලපෙනවාද කියලා සලකා බලන්න. අන්න එවැනි එක. හැබැයි ඊට වඩා ඒක මේක ආගමික ආකෘතියක්. එතකොට පාර්ලිමේන්තුව තියෙනවා ගාඩියන් කවුන්සිල් එක තියෙනවා ඊට ඉහළින් ඉන්නවා ආධ්‍යාත්මික නායකයා. ඒතර ආධ්‍යාත්මික නායකයා තමයි කමාන්ඩර්. ඔහු රටේ හමුදාවේ ප්‍රධානියා අන දෙන්න අපේ විධායක ජනාධිපතිවරයා වගේම තමයි. ඔහු විසින් තමයි යුද්ධය සාමය එවැනි තීරණාත්මක දේවල් ක්‍රියාත්මක කරන්නේ. ඔහු විසින් තමයි ගාඩියන් කවුන්සිල් එක කතා මැදිහත් කරන්නේ. නමුත් මේ ගාඩියන් කවුන්සිල් එක සහ පාර්ලිමේන්තුව අතර යම්කිසි නොඑකගතාවයක් ඇති වෙන යම්කිසි කාරණාවක් පිළිබඳව ඒකට
ඍජුවම ආධ්‍යාත්මික නායකයන් මේ මැදිහත් වෙන එක තියෙනවා එක්ස්පෙඩිෂන් කවුන්සිල් කියා වෙනම ආකෘතියක් මේ දෙක අතර ගැටුමක් ආවොත් බේරුම් කරණය කරන්න. හැබැයි මේ සියල්ලට අමතරව ආධ්‍යාත්මික නායකයාට පුළුවන්කම තියෙනවා මේ සියල්ලම බයිපාස් කරලා ඉවරලා උන්ගේ ආගම මේ සහ උන්ගේ සමහර ජාතික අවශ්‍යතාවයන් වෙනුවෙන් අවශ්‍ය තීරණ ගන්න මැදිහත් වෙන්න. ඔක තමයි උන්ගේ පාලන ව්‍යුහය විදිහට තියෙන්නේ. මේක ආපහු අපි සංසන්දනය කළොත් නිකන් දැන් පාප් වහන්සේට මම මේක ගන්න වෙන විශේෂ හේතුවක් එක්කේ තමයි දැන් ඔහු රාජ්‍ය නායකයාම නෙමෙයි. ඔහු රාජ්‍ය නායකයා තමයි ඉරානයේ. නමුත් ඔහු සමස්ත ෂියා මුස්ලිම් වරුන්ගේ ෂියා මුස්ලිම් වරු ඇෆ්ගනිස්තානයේ ඉන්නවා, මැද පෙරදිග හැම රටකම වගේ ඉන්නවා, අසර්බයිජානයේ ඉන්නවා, ඊට පස්සේ ඉරාකේ ඉන්නවා. මේ සියල්ලගේම පාකිස්තානෙත් ඉන්නවා. මේ සියලුම අයගේ නායකයා තමයි ෂියා මුස්ලිම් වරුන්ගේ නායකයා. හැබැයි මේක වෙනස් වෙනවා පාප් වහන්සේගෙන්. පාප් වහන්සේ කියලා කියන්නේ ලෝකයේම ඉන්න සියලුම කතෝලිකයන්ගේ නායකයා. ඔහුට ඒ සියලුම කතෝලිකයන් පිළිබඳව, ඒ කියන්නේ කතෝලික සභාවේ සියලු කටයුතු පිළිබඳ නීතිමය බලය ඔහුට තියෙනවා. ජුඩිෂියරි බලය කියන්නේ ඔහු තමයි ඒකේ හරි බැරද්ද නීති තීරණය කරන බලය තියෙන්නේ. හැබැයි මොහුට ඒ කියන්නේ ෂියා මුස්ලිම් වරුන්ගේ ආධ්‍යාත්මික නායකයා වුණාට ඔහු ආගමික නායකයා වුණාට ඔහුට ඔවුන්ගේ රටෙන් පරිබාහිරව තිබෙන මුස්ලිම් ලෝකයේ අනෙකුත් රටවල් වලට යම් බලපෑමක් කරන්න පුළුවන්. නමුත් ඔහුට ඒ පිළ නෛතික බලයක් නැහැ. හැබැයි ඔහු අර පාප්පහාසය වගේම පාප්පහාසය කියන්නේ වතිකානුවේ නායකයා. හැබැයි ඔහු වතිකානුවේ නායකයා වුණාට ඔහුට මිලිටරිමය බලයක් නැහැ. මොහුට මිලිටරිමය බලයක් තිබෙනවා. දැන් ඇත්තටම පාප්පහන්සලාටත් මිලිටරි බලයක් තිබුණා ඉතිහාසෙදී. විශේෂයෙන්ම ඔය පොප් ජූලියස් 2 වගේ අය එහෙම නැත්නම් ඒ වගේ දැන් සමහරක් පාප්පහන්සලාට හමුදා තිබුණා. නමුත් 1870 ඉතාලියේ එක්සත් වුණාන් පස්සේ ඒ හමුදා බලය නැතුව ගියා. ඒ නිසා උන්ට තියෙන්නේ ආධ්‍යාත්මික පාර්ශවය සහ ආගමික කටයුතු සහ වතිකානුවේ පාලනය කියන කාරණාව. දැන් මම මේ දෙක සංසන්දනය කළේ මේ දෙකෙන්ම ඔබට තේරුම් ගන්න පුළුවන් මේ කවුද මේ ආධ්‍යාත්මික නායකයා කියලා කියන්නේ කියලා. ඒත් මෙන්න මේ ආධ්‍යාත්මික නායකයාට පහුගිය දවස්වල ප්‍රහාරයක් කළා. ඔහු ඝාතනය වුණා. ඒ ඝාතනය වීමෙන් පසුව ඊළඟට පත් වෙන ආධ්‍යාත්මික නායකයා කවුද කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබ්බා. ඔතන තමයි ට්‍රම්ප් පැනලා කිව්වේ මට ඕනේ කියලා තමයි පත් කරන්න කියලා. ඔබට දැන් අර ව්‍යුහ දෙක දිහා බලපුවම ඔබට තේරෙනවා මේක හරිම සීරියස් කතාවක්. මේක මේ හැමපත් කරන්න බෑ කියලා. අර පාප්පහන්සේ පත් වෙනකොට ඔබ දන්නවා ලෝකයේම ඉන්න කතෝලික සභාවට සම්බන්ධ බිෂොප් වරුන්ගේ එක්තරා විදිහක කොලෙජ් එකක් ඡන්ද තියන අයගේ කට්ටියක් එකතු වෙලා තමයි පත් කරගන්නේ. ඒ වගේම තමයි මෙතන 88 දෙනෙක් ඉන්නවා මේගොල්ලන්ගේ කවුන්සිල් එකේ 88 දෙනා තමයි පත් කරන්නේ කවුද උන්ගේ ආධ්‍යාත්මික නායකයා කියලා. ඒක ට්‍රම්ප්ට හරි කාට හරි පත් කරන්න බෑ. ඒ ට්‍රම්ප් දන්න තරම මිනිහා හිතන්නේ ඇමරිකාවේ හරි කොහේ මිනිහා වැඩ කරන විදිහෙන්. කොහොම නමුත් දැන් මේ පත් වෙන්න කලින් ඉඳන්ම අයතුල්ලා අල් ඛාමිනිගේ තිබුණා තමන්ගේ ඊළඟ අනුප්‍රාප්තිකයා බවට පත්විය යුත්තේ මොහුයි කියලා හිතපු ඔහුගේ විශ්වාසයක්. ඒකද ඉදිරියේම හිටියේ ඉබ්‍රාම් රයිසි කියන්නේ ඔවුන්ගේ හිටපු ජනාධිපතිවරයා. ඔහු 2024 හෙලිකොප්ටර් අනතුරකින් මිය ගියා. ඊට පස්සේ ඔහු ටිකක් තව කෙනෙක් ගැන හිතුවා. ඒ තමයි සදීක් ලර්ජානි. ඒ කියන්නේ දැන් ඉන්න අලි ලර්ජානිගේ සහෝදරයා. ඒ වගේම ඔහුගේ පැත්තෙන් තවත් මූලිකත්වයේ දිරපු කෙනෙක් තමයි ගෝලාම් හුසේනි මුසේනි. ගෝලාම් හුසේනි මුසේනි කියන ආගමික නායකයෙක්. ඔහු ටිකක් දැඩි ආගමික සහ සාම්ප්‍රදායික අදහස් තරන කෙනෙක්. ඒ වගේම තව හිටියා මොහොමඩ් ඔහු ඒ වගේම අධිකරණයේ ප්‍රධානියා. ඒ වගේම මොහොමඩ් මබ්බේරි කියලා කෙනෙක් හිටියා. ඔහුත් ආගමික නායකයෙක්. ඉතින් මේ අය අතරින් කෙනෙක්ව පත් කරගත යුතුයි කියන එක තමයි සාකච්ඡාව තිබුණේ. මොකද හේතුව සාමාන්‍යයෙන් ඉරානය විශ්වාස කරන්නේ නැහැ. විශේෂයෙන්ම උන්ගේ මේ කවුන්සිලේ විශ්වාස කරන්නේ නැහැ. අර පියාගෙන් පුතාට යන ක්‍රමයට උන් එකඟ නැහැ. නමුත් මේ වෙලාවේ විශේෂයෙන්ම IRGC එකෙන් ලොකු බලපෑමක් එල්ල වුණා කමේනිගේ පුතාව පත් කරන්න ඕන කියලා. ඒකට හේතුවක් තිබුණා. කමේනි ඝාතනය වෙලා තියෙන්නේ යුද්ධයක් මැද්දේ ඉන්නේ. අර රට ඇතුලේ මේ කමේනිගේ පුතා කියන එකත් එක්ක වෙනම අර මේ මොහොතේ සමාජ මනෝභාවය පවත්වාගෙන යාමට ඔහුගේ පත්වීම විශේෂ වැදගත්කමක් තිබෙනවා කියන අදහසින්. හැබැයි මේක නිකම් විශේෂම අදහසක් නෙමෙයි. ඔහු ගත්තොත් එහෙම ඔහු සාමාන්‍යයෙන් ටිකක් ඔහු වයස අවුරුදු 56ක්. ඔහුගේ ඉතිහාසය ගත්තොත් එහෙම ඔහු මං හිතන්නේ ඉරාන විප්ලවයට කලින් ඉපදුණු කෙනෙක්. නමුත්
ඔහු දීර්ඝ කාලයක් මේ කමෙනිත් එක්ක මේ ක්‍රියාවලියේ හිටියා. ඔහු විශේෂයෙන්ම ඉරාක ඉරාන යුද්ධයේදී යුද්ධය පැවතුණු කාලය තුලදී IRGC හමුදාවේ ක්‍රියාකාරිකයෙක් විදිහට වැඩ කරා. ඒ වගේම කමෙනිගේ ඔෆිස් එකේ කමෙනිගේ කාර්යාලය පරපතලව මැදිහත් වුණේ ඔහු විශේෂයෙන්ම මිලිටරි සහ විශේෂයෙන්ම ඉන්ටෙලිජන්ස් එක්ක ඉරානයේ තදින්ම වැඩ කරපු කෙනෙක්. ඒ වගේම අනිත් පැත්තට ඔහු ඉරානයේ මේ කමෙනි වෙනුවෙන් ආර්ථිකය මෙහෙයවීමේදී ලොකු මැදිහත් වීමක් කළා. IRGC එක විශේෂයෙන්ම දන්නවා ඉරාන ආර්ථිකයේ ලොකු පංගුවක් මෙහෙවනවා. ඒ ක්‍රියාවලියට නායකත්වය දුන්නා. ඉතින් මේ කාරණාත් එක්ක ආර්ථිකය, හමුදාවේ විශ්වාසය, බුද්ධ්‍යංශවල විශ්වාසය මේ සියලු කාරණාත් එක්ක තමයි ඔහුව යෝජනා වෙන්නේ. නමුත් මේක අර සාමාන්‍යයෙන් පාපහාසය වගේ තමයි ඔවුන්ගේ ආධ්‍යාත්මික නායකයා ලයිෆ් ටයිම් පත්වීමක්. ඔහු ජීවත් වෙන සිටින තාක්කල් ඔහු අයින් වුණ නැත්නම් ඔහුගේ පත්වීම තිබෙනවා. නමුත් මේක සමහර විට වෙනස් වෙන්න පුළුවන්. මේක මේ යුද්ධය වෙනුවෙන් යුද්ධය නිසා කරපු පත්වීමක් කියන කතාවකුත් තියෙනවා. කොහොම නමුත් මේ පත්වීම විසින් එක්තරා විදිහට ඉරානයේ ස්ථාවර වීමක්, රාජ්‍ය ක්‍රියාවලියේ ස්ථාවර වීමක් පිළිබඳව ප්‍රකාශයක් සමාජයට එනවා. මේක මේ යුද්ධය ඇතුළේ ඉරානය ඇතුළේ අර සමාජ මනෝභාවය, මොරාල් එක, නැෂනල් යුනිටි එක යුද්ධයක් පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන පසුබිම. නැත්නම් ඇත්තටම ගත්තොත් එහෙම මේ ප්‍රහාරය කියන්නේ ඊශ්‍රායලය සහ ඇමරිකා එක්සත් ජනපදය ආරම්භ කරපු ප්‍රහාරයේ මූලිකම ඉලක්ක කරපු මුල් වටේ ඉලක්ක කරපු නායකත්වයේ ඝාතනය කිරීමෙන් ඉරාන පාලනය බිඳදැමීම කියන අරමුණ සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා කියන එකට සංකේතාත්මකව ඒක ප්‍රකාශයට පත් වෙන තැන. ඒ කියන්නේ නැත්නම් ට්‍රම්ප් සහ නෙතන්යාහු මේ යුද්ධයේ ඔවුන්ගේ ආරම්භක අරමුණ දැන් පරාජයට පත් වෙලා තියෙනවා. යම් කිසි විදිහකින් ට්‍රම්ප් කියන විදිහට මොහුවත් ඝාතනය කරලා නැවත වතාවක් මේ ක්‍රියාවලිය එවැනි හිස්තලක් හදන්න උන්ගේ එහෙම අදහසක් තිබෙනවා. ඉතින් නමුත් මම හිතන්නේ ඒක එහෙම කළා වුණොත් මේ ක්‍රියාවලිය කමෙනි නැති වුණා කියලා ඉවර වුණ නැති මේක ඉවර වෙයි කියලා. නමුත් දැනට ගත්තොත් එහෙම මේකෙදි ඇත්තටම උන් සමත් වෙලා තියෙනවා මේ පරාජයටපත් කරන්න. ඉතින් මේ අතරතුර අමතර කාරණාවක් ඔබට කියන්න ඕන ඔබේ අවබෝධය සඳහා මේ ඉරානයේ පාර්ලිමේන්තුවක් ගැන මම කිව්ව නිසා මේ ඉරානයේ පාර්ලිමේන්තුව මම කිව්වා උන්ගේ අර උගාර විකාලියන් කවුන්සිල් එකෙන් තමයි පත්වීම් කරන්න කියලා. ඒසොල එන්න පුළුවන් තව පක්ෂ නැද්ද කියලා ඉරානයේ. ඉරානයේ දේශපාලන පක්ෂ කිහිපයක් තිබෙනවා. නමුත් ඒවා ඇත්තටම මැතිවරණ වලට එහෙම ක්‍රියාකාරීවම සම්බන්ධ වෙන ගොඩක් දේශපාලන පක්ෂ ඇත්තටම ගත්තාම ඉරානයෙන් පරිබාහිර ලෝකයේ වෙනත් රටවල ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ. ඔවුන්ගේ තුදේශ් කියන පක්ෂයක් තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ කොමියුනිස්ට් පාර්ටි එක CPI එක තිබෙනවා. මට උන් මුණ ගැහිලා තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ workers party of Iran තියෙනවා. ඒ වගේම උන්ගේ socialist party of Iran තියෙනවා. වමේ පක්ෂ 4ක් විතර තියෙනවා. මේ අතරින් විශේෂයෙන්ම CPI එක communist party of Iran කියන්නේ කුර්දිවරුන්ගේ සම්භාවයක් තිබෙන එකක්. ඔවුන් දැන් සන්නද්ධ ක්‍රියාවලියකට සම්බන්ධලා ඉන්නවා. ඔය කුර්දි සන්නද්ධ කණ්ඩායමට කොමාල් කියන කණ්ඩායමත් එක්ක. ඒ වගේම අර කන්සර්වේටිව් පක්ෂය තියෙනවා. පෙසස් කියලාගේ පක්ෂය. පෙසස් කියලා සමාවෙන පෙසස් නෙමෙයි උද්ගාර අර ශාරදුරන්ගේ මුණුබුරෙක් මේ වෙනකොට අර පෙඩින්නෝ ඉරාන ඊළඟ පාලකයෙක් කියලා ඔහුගේ පක්ෂයේ විදිහට. ඉතින් මේ කියන පක්ෂ තමයි අතර පහුගිය දවස්වල ඔය අරගලයට සම්බන්ධ වෙන්නේ විශේෂයෙන්ම ඔය CPI එක ඒ වගේම ඔය ටුඩේ පක්ෂය සහ ඊළඟට ඔහුගේ වර්කර්ස් පාර්ටි කම්කරු පක්ෂය, වමේ පක්ෂ සහ කන්සර්වේටිව් පක්ෂය තමයි ප්‍රීච් කරන සිවිල් ක්‍රියාකාරීන්ට අමතරව අරගලයේ සිටපු දේශපාලන පක්ෂ විදිහට ඉන්නේ. උන් බොහෝ දෙනෙක් ඉරානය තුළ වඩා ඉරානයෙන් බාහිරව සිටින. නමුත් CPI එක ටුඩේ පක්ෂය වගේ ඒවා විශේෂයෙන්ම බලූච්වරු, කුර්දිවරු මේ වගේ අර උන්ගේ ඉන්න සමහරක් ප්‍රාදේශීය සන්නද්ධ රහසිගත කණ්ඩායම් එක්ක එකතු වෙලා ඒකාබද්ධව වැඩ කරන කණ්ඩායම්. ඉතින් ඒ නිසා පාර්ලිමේන්තුවක් තිබුණාට ඒක අතරබර චීනය වගේම එක පක්ෂයක් වන් පාර්ටි සිස්ටම් එකක් තිබෙන රාජ්‍යයක් තමයි ඉරානය කියලා කියන්නේ.